මාව හදපු දෙවෙනි පියා. තව අම්මගේ පුතේ ඉන්නවා. එයා දන්නේ. මම කොළඹ ඇවිල්ලා තිබුණේ එකපාරක් දෙපාරක් ඒ යාළුවෙක් එක්ක බයිසිකලෙන් යනවා. දෙපාරකට ආවේ යාළුවොත් එක්ක කොළඹ දැකලා තිබුණේ නැහැ. එතකොට මේ ශේෂ්ත්‍රය හරිම මොකද වචනේ කුරිරුයි. මේක ඇතුලේ ගමෙන් එකෙක්ට ඇවිල්ලා ගොඩ යන්න හරි අමාරුයි. හරිම අමාරුයි. එතකොට මුකුත් දන්නේ නැති. ඉංග්‍රීසි අකුරක්වත් දන්නේ නැති. මාව ඒ ලොකු දන කුයරේ ඉස්සරහා ආයතන ඉස්සරහා බියගත්තේ මෙන්න මේ තාත්තා. දන්නෝ දන්නේ. සමුද්‍ර විශ්වවිද්‍යාලය කියලා ශිහාන බලාගත්ත තාමත් මාව මැනේජ් කරන්නේ මගේ හයිය වෙලා තියෙන. අපුල පැටලගෙන හැම වෙලාවෙම කතා කරන්නේ අංකල්. වැඩේ වැරදුනා කියලා මෙයාට තමයි. එතකොට මම කියන්නේ අලුතෙන් පුතෙක් දෙවෙක් ඉන්නවා නම් ජීවිතේ කලාවෙන් ඉදිරියට යන්න. තමන්ටම කියලා තමන්ට ආදරය කරන බොරු කරන්නේ නැති කෙනෙක් හයියට ළඟින් ඉන්න ඕන. එහෙම නොවුනා නම් අද මට ඩ්‍රීම්ස් ඔෆ් ශියාන් කරන්න හම්බ වෙන්නේ නැහැ. මට මේක තියාගන්න එම වෙලාවක් හම්බුන්නේ නැහැ. මං හිතුවා අද දවසේ දෙන්න මේ කියලා. යසනීය තත්ත්වයක් නිසා ඉන්න බැරුව ගියා. හැබැයි මේ තමයි යා. මෙයා මට ලොකු අයියක්. ස්තුතියි කියන්නේ බෑ. ස්තුතියි කියලා පොඩි වචන කියලා එහෙම නිම කරන්න බෑ. යා නැත්තම් මම නෑ. ඒක තමයි ඇත්ත. මූණ මතක තියාගන්න. මේ තමයි යා. Thank you, God bless you.